ආයුබෝවන්. අපි අද බලාපොරොත්තු වෙනවා ප්‍රධාන මාතෘකා දෙකක් ඔස්සේ කරුණු ටිකක් ඔබත් එක්ක කතා කරන්න. පළවෙනි මාතෘකාව තමයි මාල්නී ෆොන්සේකා මැතිණියගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ගිහින් යම්කිසි ප්‍රශ්නකාරී තැනක තියෙන වීඩියෝ එකක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මේ ගැන ඇත්ත නැත්ත කොහොමද කියලා අපි ටිකක් අපේ දැනුමත් එක්ක අපිට තියෙන තොරතුරුත් එක්ක කතා කරන්න හිතුවා. ඉතින් මේකට සම්බන්ධ වෙච්ච මෙම වීඩියෝ සටහනේ ඉන්න අදාළ ප්‍රශ්නයට මුහුණ දෙන ප්‍රශ්නය උද්ගත වෙලා තියෙන රංගන ශිල්පිනිය. ඇයගේ Facebook එකේ දාලා තියෙනවා මේ විදිහේ පෝස්ට් එකක් අපි දැක්කා. ඒකේ ඇය ලියලා තියෙනවා මෙන්න ඇත්ත. අපේ සිංහල සිනමාවේ නිලි රැජිනියට අවසන් ගෞරව දක්වන්න මම ගිය වෙලාවේ මගේ පිටුපසින් ආච්චි අම්මා කෙනෙක් පැමිණ මාලනී ෆොන්සේකා මහත්මිය දැක ගන්න ඉදිරියට පැමිණෙන්න උත්සාහ කළා. මම එවිට පිටුපසට වී ඒ ආච්චි අම්මාට මම සිටි ස්ථානය ලබා දුන්නා. මේ තියෙන්නේ ඒකේ සත්‍ය වීඩියෝ එක. ඇය ඒ වීඩියෝ එක ඇයගේ පෝස්ට් එකේ අග සටහන් කරලා තියෙනවා. මම ඒ කළ කාර්යය වීඩියෝ කර එය ආපස්සට ඒ කියන්නේ රිවර්ස් විකෘති කර ව්‍යාජ වීඩියෝ එකක් සාදා කවුරුන් හෝ කණ්ඩායමක් Facebook දමා මට මඩ ප්‍රචාරයක් පවත්වාගෙන යනවා. නිලියක්ට මේ ආකාරයෙන් බොරු වීඩියෝ සාදා අපහසුතාවයට පත් කරන රටකද අපි මේ ජීවත් වෙන්නේ. මේ මොහොතේ අපේ රටේ අගමැතිත් කාන්තාවක්. ඇයත් ඇස්කන් වහගෙන ඉන්නේ මේක ජනතාවගේ ආණ්ඩුවක්ද නැත්නම් කාන්තාවන්ට අපහාස කරන්න උදව් කරන ආණ්ඩුවක්ද? ඒ වගේ ප්‍රශ්නාර්ථයකුත් තියලා ප්‍රශ්නයක් සමාජයට දීලා ඇය ඇයගේ සටහන අවසන් කරලා තියෙනවා. එතකොට ඇය සඳහන් කරන ඇයගේ සමාජ මාධ්‍යයට Facebook එකට මුදා හැරපු වීඩියෝ එක දැන් අපි ඔබට ගෙනහැර දක්වනවා. ඒ වීඩියෝ එක ඉස්සෙල්ලාම බලලා ඉන්න. දැන් ඇය කියන ආකාරයට ඕක තමයි සත්‍ය වීඩියෝ එක. ඇය කියන්නේ ඔය වීඩියෝ එක රිවර්ස් කරලා තමයි තවත් වීඩියෝ එකක් හදලා ඇයට අපහාස කරන්න සමාජ මාධ්‍යයට මුදා හැරලා තියෙන්නේ කියන කාරණාව. ඒක ඇය කියන එක. නමුත් යම් දේවල් ගැන අපි පොඩ්ඩක් විමර්ශනශීලීව බලන්න ඕනේ. මොකද සමහරු Facebook එකේ දාලා තිබ්බා සීනි වැඩි වෙනවා කියලා ඔන්න දැන් සීනි වැඩි වෙනවලු. ඔන්න Facebook එකේ දාලා තිබ්බා හාල් නැති වෙනවා කියලා ඔන්න දැන් හාල් නැති වෙනවලු වගේ සමාජයටත් යම්කිසි පීඩාකාරී ප්‍රශ්නකාරී දේවල් මුදාහරින තැනක් වෙලා තියෙනවා. ඒවා Facebook එකේ තියෙන නිසා පිළිගන්න යන සමාජයකුත් ඉන්නවා. ඉතින් අපි ඒ ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕනේ කියලා හිතනවා. ඉතින් ඒකට අපි පොඩ්ඩක් අපේ මට්ටමින් අපි හොයන්න ඕනේ දේවල් ගැන. ඉතින් ඒ නිසා මේකට අදාළ මුල් වීඩියෝ එක, ඒ කියන්නේ ඔය සංසරණය වෙච්ච වීඩියෝ එකත් අපි බලලා හිටියා. ඉතින් ඒකත් අපි මෙතනදී ඔබටත් පෙන්නනවා. ඔබ එයත් නරඹලා ඉන්න. දැන් අර රංගන ශිල්පිනිය කියන විදිහට ඇය දාපු වීඩියෝ එක. ඒ කියන්නේ අර සත්‍ය වීඩියෝව කියන එක තමයි ඇය කියන්නේ හරි වීඩියෝ එක, නිවැරදි වීඩියෝ එක. ඒක විකෘති කරලා තමයි අර අනිත් වීඩියෝ එක හදලා ඒක සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරලා ඇයට මඩ ප්‍රචාරයක් දියත් කරන්න කියන කාරණාව. එතකොට මේකෙදි අපිට මිනිස්සුන්ගේ යෑම් ඊම් ගැන යම්කිසි නිගමනයකට එන්න බෑ. එතුමිය දාපු සත්‍ය වීඩියෝ එක කියන එකේ පුබුදු චතුරංග හිමින් සැරේ පිටිපස්සට යනවා වගේ එකක් පේන්නේ. හැබැයි අපිට ඒකෙන් නිරීක්ෂණය කරන්න බෑ ඇත්තටම මේකද සත්‍ය වීඩියෝ එක මේකද සත්‍ය වීඩියෝ එක කියලා. හැබැයි සාමාන්‍යයෙන් අපි දන්න දේ අනුව එක තැනකින් අපි මේක අල්ලගත්තා.
ඒ තැන තමයි සාමාන්‍යයෙන් කාන්තාවක් කොණ්ඩය පිරිමදිද්දී ස්පර්ශ කරද්දී කොණ්ඩේ හදාගන්නේ යට ඉඳන් උඩටද උඩ ඉඳන් යටටද සාමාන්‍යයෙන් මෙහෙමනේ කොණ්ඩේ හදාගන්නේනේ. දැන් ඒක මේ කරලත් පෙන්වන්න වෙනවා. ඉතින් මේ නැත්තම් මෙහෙම කාන්තාවක් මෙහෙම වැටලා තියෙන කොණ්ඩේ මෙහෙම හදාගන්නේ නැහැ. එතකොට ඔබ බලන්න මේ ඇය කියන සත්‍ය වීඩියෝ එක කියන කොටසේ ඇය කොණ්ඩේ හදාගන්නේ උඩ අතට. උඩ අතට කියන්නේ ඒක සත්‍ය වීඩියෝ එක වෙන්නේ කොහොමද? ඕක අපේ පළවෙනි ප්‍රශ්නේ. දැන් පැහැදිලිනේ. එතකොට අපිට අනුව අපේ තීරණය අනුව නිවැරදි කිරීම වලට යටත්ව ඔය ඇය පළ කරපු ඒ කියන්නේ අදාළ රංගන ශිල්පිනිය ඇයගේ මුහුණු පොතේ දාපු සත්‍ය වීඩියෝ එක කියන එක තමයි රිවර්ස් කරපු එක. ඇත්තම වීඩියෝ එක තමයි සමාජ මාධ්‍යයේ ඉස්සෙල්ලාම ගිය වීඩියෝ එක. ඇත්තම කතාව තමයි තමන්ගේ වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද පසුබට නොවි පිළිගන්න එක තමයි මනුස්ස ගතිය. මනුෂ්‍ය ගතිය. ඒ වගේ තමයි ඒක තමයි ශිෂ්ට සම්පන්න විදිහ. ඒක තමයි සදාචාරය. ඒක තමයි මේ සමාජයට Taman දෙන පණිවිඩය. Tamanට වැරදි වෙන්න පුළුවන්. මේ සමාජයේ ඇය විතරක් නෙවෙයි ඔය විදිහට අවමංගල්‍ය අවස්ථාවක හැසිරුණේ. නමුත් ඒ වගේ වැරදි වෙන්න පුළුවන්. මේ සමාජ මාධ්‍ය අපිට එන්නේ ගොඩාක් මේ ලෝකෙට පස්සේ. ලෝකේ සමාජ මාධ්‍ය භාවිතා කරේ අපිට කලින්. ඒක අපේ අතට එන්නේ ගොඩක් පස්සේ. ඒක මේ අපේ වැඩිහිටි පරම්පරාවල් අපි සමාජ මාධ්‍ය භාවිතා කරන්න ගත්තටත් අවුරුදු 10කට විතර පස්සේ තමයි අපේ වැඩිහිටි පරම්පරාවල් සමාජ මාධ්‍ය භාවිතා කරන්න ගන්නේ. එතකොට එන යම්කිසි ආශාවල් හිත මනාපදායී තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක වැරද්දක් නෙවෙයි. හැබැයි තමන් ඒක යම්කිසි විදිහකින් ඒක රිවර්ස් කරලා මේක තමයි ඇත්ත වීඩියෝ එක අරක දාලා තියෙන රිවර්ස් කරලා කියන එක තරම් මම දන්නේ ඒක කොච්චර ශිෂ්ට සම්පන්නද කියලා. ඉතින් ඒ නිසා අපි ඇයටත් අගතියක් නොවන විදිහට තමයි මේ සටහන ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි ඇයගේ සටහනේදී කියනවා අපේ රටේ ඉන්න මේ මොහොතේ අගමැතිත් කාන්තාවක්. ඇයත් ඇස්කන් වහගෙන ඉන්නේ. මෙතනදී ඇයට වෙච්ච අසාධාරණයි ඇයි කියලා ඇය කියන එකට ඇය කියනවා අගමැතිත් කාන්තාවක් එයත් ඇස්කන් වහගෙන ඉන්නේ. මේක ජනතාවගේ ආණ්ඩුවක්ද නැත්නම් කාන්තාවන්ට අපහාස කරන්න උදව් කරන ආණ්ඩුවක්ද? එතකොට ආණ්ඩුවට මෙය ප්‍රබල චෝදනාවක් එල්ල කරනවා. එතකොට ආණ්ඩුව මේක කළා වගේ එකක් ගම්ම්‍ය වෙනවා. ඇත්තටම ආණ්ඩුව මෙතන කරපු එකක් නෑ. එතකොට එහෙම කරලා නෑනේ. මේක සමාජ මාධ්‍ය ඔස්සේ යම් මේක දැක්ක අය ෂෙයා කරලා එතනින් ඒ අයගෙන් තව අය දැනගෙන ඒ අයගෙන් තව අය දැනගෙන මේක ෂෙයා වීමක් තියෙන්නේ. එතකොට මේක ආණ්ඩුවවත් අගමැතිනියවත් වග කිය යුතු දෙයක් නෙවෙයි. හැබැයි මෙය ඊටාම ප්‍රබලව චෝදනාවක් එල්ල කරනවා ආණ්ඩුවට සහ අගමැතිතුමියට මේ සම්බන්ධව. ඒ කියන්නේ ඇයට වෙච්ච අසාධාරණයට අගමැතිතුමියත් කතා කළේ නෑ වගේ එකක්. ඉතින් ඇත්තටම අපේ තීරණය තමයි ඔබ දැන් දැකලා තියෙනවා මේ වීඩියෝ එක. අපේ නිගමනය හරියි කියලා අපි හිතනවා. යම්කිසි විදිහකින් අපේ තීරණය වැරදි නම්, ඒ අපේ නිගමනය වැරදි නම් අපි අපේ වැරද්ද නිවැරදි කරගන්න සමාව ඉල්ලන්න පසුබට වෙන්නේ නැහැ. පසුබට වෙන්නේ නැහැ. ඒ අදාළ රංගන ශිල්පිනියට පවා යම්කිසි අගතියක් අපෙන් නොවෙන්න තමයි අපි මේ සටහන කරන්නේ. ඒ වගේම තමයි මිනිස්සුන්ට තව මේ දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන දේවල් ගැන තව පොඩ්ඩක් විචක්ෂණශීලීව බලන්න තමයි අපි මේ උත්සාහවත් වෙන්නේ මිනිස්සුන්ව ඒ ගැන අවදි කරන්න. ඉතින් ඒ නිසා කවුරු දාපු එකක් වුණත් ඒකේ හරි වැරද්ද පොඩ්ඩක් ඔබ මනසින් නිරීක්ෂණය කරලා ප්‍රශ්න කරලා Taman තුලින්ම මේක මෙහෙම වෙන්න පුළුවන්ද මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියලා යම් කිසි Tamanට පුළුවන් විනිශ්චයකට එන්න. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඉතින් අර කාලාම සූත්‍රයේ බුදුහාමුදුරු කියනවන්නේ නේද? අහවල් ශ්‍රමණය අහවල් තෙරුන් වහන්සේ අහවල් මහ තෙරුන් වහන්සේ අහවල් කීර්තිමත් පුද්ගලයා කිව්ව පමණින් පිළිගන්න එපා. මා පිටක සම්පදානේන පොත්පත්වල තිබ්බ පමණින් පිළිගන්නත්
එපා. ඉතින් අද කාලේ ගත්තාම සමාජ මාධ්‍යයේ තිබ්බත් පිළිගන්න එපා. ඒක හොඳට විමසන්න නැත්නම් ලොකු අර්බුද ඇති වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ කාරණාව තමයි නලින්ද ජයතිස්ස අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී නලින්ද ජයතිස්ස මහත්මයාගෙන් ප්‍රශ්න කරනවා මාලනී ෆොන්සේකා මහත්මිය හෙළේ මහා නිලි රැජිනගේ අවසන් කටයුතු සම්බන්ධව. එතකොට ඒ අහපු ප්‍රශ්නයකට නලින්ද ජයතිස්ස මහත්මයා දෙන උත්තරේ තමයි මේ රාජ්‍ය ගෞරව දෙන එක රාජ්‍ය ගෞරව රාජ්‍ය අනුග්‍රහ කියලා එකක් තියෙනවා. ඒකේ කැටගරිස් ටිකක් තියෙනවා. ඒක තමයි පූර්ණ රාජ්‍ය ගෞරව, රාජ්‍ය ගෞරව, පූර්ණ රාජ්‍ය අනුග්‍රහ, රාජ්‍ය අනුග්‍රහ කියන කාරණා හතර. ඒ අනුව පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා. ඒ වගේම රාජ්‍ය ගෞරව සහිතව සිදු කළ යුතු කටයුත්තකදී ලබා දිය යුතු යම් පාසුකම් සහිතව. එතකොට නලින්ද ජයතිස්ස මහත්මයා කියන විදිහට මාල්නී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සිදු කරන්නේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහ සහ රාජ්‍ය ගෞරව වලටත් අදාළ යම් යම් දේවල් ටිකකුත් එකතු කරලා. ඉතින් ඒක අපේ භාෂාවෙන් කියනවා නම් පූර්ණ රාජ්‍ය අනුග්‍රහ ප්ලස් එහෙම නැත්නම් තව විදිහකින් කියන්න පුළුවන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහ ප්‍රෝ මැක්ස් වගේ එකක් කියන්නත් පුළුවන්. ඉතින් එහෙම තමයිලු මාල්නී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සිදු කරලා තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් අපිට මතක් වෙන්නේ මේක දැන් හැමෝම කතා වෙලා තියෙනවා පණ්ඩිත් අමරදේව මහත්මයාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිද්ධ වුණා. ඒක ඔබට අන්තර්ජාලය පිරික්සුවොත් බලා ගන්න පුළුවන්. රාජ්‍ය ගෞරව. ඒක පූර්ණ රාජ්‍ය ගෞරව කියලා සටහන් වෙන්නේ නැහැ. රාජ්‍ය ගෞරව සහිතව සිද්ධ කරලා තියෙනවා. එතකොට නලින්ද ජයතිස්ස මහත්මයාගෙන් මෙතනදී මාධ්‍යවේදීන් අහනකොට නලින්ද ජයතිස්ස මහත්මයා කියන්නේ පවුලේ අයගේ කැමැත්ත අහලා ඒ අයගෙත් අදහස් එක්ක තමයි මේක කළේ කියලා. මේකදී වැදගත්ම උනේ මාල්නී ෆොන්සේකා මහත්මියගේ පවුලේ අයගේ කැමැත්ත අකමැත්ත. එයා ඒ සාකච්ඡා කරලා තමයි රජයේ හැටියට මේ තීන්දුව ගත්තේ. මේ තිබෙන ක්‍රමවේදයන් ඔස්සේ පමණක්ම නොවේයි. අපි මේ ක්‍රමවේදයන් ඉදිරිපත් කරලා ඒ අයගේ කැමැත්ත අකමැත්ත විමසා බලුවා. මම හිතනවා ඒක වැදගත් වේවි කියලා. එතුමිය සම්බන්ධයෙන් පළමු කොටම අයිතියක් තිබෙනවා ඒ පවුලේ අයට. එයාගේ කැමැත්ත අකමැත්ත අනුව තමයි සමහර දේවල් එහෙම සිදු කළේ. එතකොට මාධ්‍යවේදියෙක් අහනවා එතකොට පවුලේ අය අකමැතිද රාජ්‍ය අනුග්‍රහ දෙන්න කියලා. දිලිමදි ඒ කියන්නේ පවුලේ කට්ටියගේ අකමැත්තක් තිබ්බද මේක රාජ්‍ය ගෞරව සහිතව කරන්න මේක අනුග්‍රහයක් පමණක් ලබා දෙන්න කියලා. මොකද අපි දැක්ක දැන් හෙළේ මහා ගන්ධර්වයා වුණු පණ්ඩිත් අමරදේව මහත්මයාගේ අවසන් කටයුතු කරද්දී මේක රාජ්‍ය ගෞරව සහිතව කරේ. ඒ දැකපු දේ අපි ඊයේ දිනේදී මේ හෙළේ නිලියගේ අවසන් කටයුතු සිද්ධ කරද්දී දැක්කේ නෑ. ඇයි ඒ කියලා අහන්නේ? දැක්කනේ. දැන් අපි දන්න විදිහට නම් කිසිම පවුලක කිසිම මිනිස්සෙක් තමන්ගේ පවුලේ මියගිය ඥාතියෙක්ට රාජ්‍ය ගෞරව දෙන්න ආණ්ඩුවක් හෝ රජයක් අහද්දී ඒකට එපා කියනවද? ඉතින් පුදුමයි. ඉතින් එහෙම ඒ අයගේ කැමැත්ත මත කියලා මං හිතන්නේ මේක මාල්නී ෆොන්සේකා මහත්මියගේ පවුලේ පැත්තට මේකේ දෝෂය එල්ල කරන සේයාවක් අපිට තේරෙනවා. ඉතින් අපි නිවැරදි නම් අපිට ඇහිච්ච විදිය හරිනම් ඒකටම සම්බන්ධයි ඊළඟ කාරණාව නලින්ද ජයතිස්ස මහත්තයා කියන දැකපු කෙනෙක්ට නම් දැන් මේ අවමගුල් උත්සවයේ දැකපු කෙනෙක්ට නම් අඩුපාඩුවක් පේන්න විදිහක් නැහැ. මම හිතන්නේ දැකපු කෙනෙකුට කිසි අඩුපාඩුවක් දකින්න හේතුවක් නැහැ. ඇයට රටක් හැටියට ලබා දිය යුතු ගෞරවය ලබා දීලා තිබෙන්නේ. ඒක නිකන් අර බුද්ධිමතුන්ට විතරක් පේන ඇඳුමක් ඇඳගෙන ගියාලුනේ රජෙක් නේද දවසක්. එහෙම කතාවක් තියෙනවනේ. ඒක පේන්නේ බුද්ධිමතුන්ට විතරයි කියලා හෙළුවෙන් ගියා රජතුමා. එහෙමනේ. ඉතින් ඒ වගේ රජුරුවන් අන්දන්නත් පුළුවන්. ඒවට අහු වෙන රජවරුත් ඉන්නවා. ඊට පස්සේ මේ මගෙන්ගේ ඇඳුමක් තියෙනවා කියලා හැමෝටමත් කියනවා. ඉතින් ඒ වගේ එකක් වගේ තමයි අපිට නම් හිතෙන්නේ පෙනුන කෙනෙක්ට නම් දැකපු කෙනෙක්ට නම් අඩුපාඩුවක් පේන්න විදියක් නැහැ කියලා. එතකොට අපිට තේරෙන විදිහට අපිට දැන් මේ නලින්ද ජයතිස්ස මහත්මයාගේ ප්‍රකාශයත් එක්ක අපි ඒ අවමංගල්‍ය උත්සවය දැකලා නැහැ. ඊට පස්සේ මාධ්‍යවේදියෙක් නලින්ද ජයතිස්ස මහත්මයාගෙන් අහනවා මේක මුලින්ම කිව්වේ රාජ්‍ය ගෞරව සහිතව සිද්ධ කරනවයි කියලා. හැබැයි ඊට පස්සේ ආණ්ඩුව පාර්ශවයෙන්ම නිවේදනයක් නිකුත් කරනවා පූර්ණ රාජ්‍ය අනුග්‍රහ
සහිතව සිද්ධ කරනවායි කියලා. එතකොට මොකද්ද මේ sannivedanaye ප්‍රශ්නයක්ද මේක කියන එක? එක්කෝ මේ යම් sannivedana ප්‍රශ්නයක් තියෙන්න ඕනේ මේ රාජ්‍ය ගෞරව සහිතව දෙනවා කියලා ඊට පස්සේ ඒක රාජ්‍ය අනුග්‍රහයට මාරු වෙච්ච එක එක්කෝ sannivedana ප්‍රශ්නයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පවුලෙන් ආපු ඉල්ලීමක් මත ඔබතුමා කියන ආකාරයට වෙන්න ඕනේ. මේකෙන් ඇත්ත කාරණේ මොකක්ද? එතකොට නලින්ද ජයතිස්ස කියනවා sannivedanaye ප්‍රශ්නයක්ද කියන එක කියන්න මට බෑ. සමහර විට ඔබ sannivedanaye ප්‍රශ්න ගැන මට උත්තර දෙන්න බෑ මෙතන. නමුත් රජය කරපු දේ තමයි මම කිව්වේ. එතනින්ම තේරෙනවා sannivedanaye ලොකු ප්‍රශ්නයක් තියෙනවායි කියලා. මේ sannivedanaye ප්‍රශ්නය තුල මේගොල්ලෝ අනාගත පළවෙනි වැඩේ මේක නෙවෙයි. මේට කලින් ගොඩාක් දේවල් ওই sannivedana ප්‍රශ්න නිසා ඇනගෙන තියෙනවා. ආසන්නම උදාහරණයකට ගත්තොත් එහෙම අර රණවිරු සැමරුම. ඒ රණවිරු සැමරුමෙත් ඒ වගේ sannivedana ප්‍රශ්නයක් නිසා ඒගොල්ලෝ ඇනගත්තානේ. ඒ වගේ තවත් තැන් තියෙනවා හොඳේ. මේ සමාජයට නිරාවරණය වෙච්ච දේවලුත් තියෙනවා, නිරාවරණය නොවෙච්ච දේවලුත් තියෙනවා. කෙසේ වෙතත් ඔහු කියනවා ඔහු sannivedanaye ප්‍රශ්නයක්ද කියන එක එතනදී කියන්න අදහසක් නැහැ, කියන්න සූදානමක් නැහැයි කියලා. ඊළඟට කෙනෙක් අහනවා අර ජනාධිපති අරමුදලෙන් මාලනී ෆොන්සේකා මැතිණියට මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහත්මයා කරපු ප්‍රකාශය ගැන යම්කිසි දැන්වත් කාරුණික බවක් නැද්ද? ඒ ගැන ඒ කියන්නේ එහෙම හිතෙන්නේ නැද්ද? ඒ දුන්නේ අපරාධයක් නෙවෙයි කියලා වගේ එකක්. ඔබතුමා තාමත් ඉන්නවද ස්ථාවරයේ හෙළේ මහා නිලි රැජිනට ජනාධිපති අරමුදලින් ලක්ෂ 55ක් ලබා දුන්න එක වැරදි කියන ස්ථාවරයේ ඔබතුමා තාමත් ඉන්නවද? මම හිතන්නේ ඒ ගැන මෙතන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හිත කාරුණික වෙන්නේ නැද්ද ඒ සම්බන්ධයෙන්? ඔබතුමා මම පාර්ලිමේ එතනදී ඔහු ප්‍රකාශ කරන්නේ මේක ඒ ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත දේශපාලකයෝ ගැනයි ඒ කතා කරන්නේ කියලා. මම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ලබාගත් අරමුදල් සම්බන්ධයෙන් තොරතුරු. එතන මිලියන 1220ක් සම්බන්ධයෙන් මම සඳහන් කරා. මට මේ වෙලාවේ කියන්න තියෙන ප්‍රමාණයි. එතනදී නලින්ද ජයතිස්ස කියනවනේ මේ දේශපාලකයන්ගේ ලයිස්තුව තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ කියලා. කලාකාරයන්ගේ ලයිස්තුව තාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරෙත් නැහැ කියලා වගේ එකක් කියනවනේ. ඒ කලාකරුවන් ලබා දීපු වාර්තාවක් අපි ඉදිරිපත් කරේ නැහැ. හරිද? එතනදී පොඩ්ඩක් යම්කිසි අර පරිස්සමින් හිටහල්ලා වගේ එකක්ද කියන්නේ? නෑ. ඒවට මේ මිනිස්සු සූදානමින් නැති බව හොඳට මතක තියාගන්න. මොකද මිනිස්සු කියන්නේ කලාකරුවන්ට බොහොම ආදරය කරන පිරිසක්. දේශපාලකයා අද එද්දී ඒ දේශපාලකයාව පත් කරන්නේ ජනතාව වුණාට ඒ දේශපාලකයාගේ නොමනාකම් ජනතාව ඉවසගෙන ඉන්නේ නෑ. ඒක හොඳට මතක තියාගෙන ඉන්න. ඉතින් නලින්ද ජයතිස්සට තිබුණා දේශපාලකයන්ගේ නම් ලයිස්තුව කිව්වට මාල්නී ෆොන්සේකාගේ නම නොකිය ඉන්න. ඒක තමයි අර විමල් රත්නායකට දැනුනේ මේ වැරදි පාරක යන්නේ කියලා. අපි කලින් වීඩියෝ එකකට කිව්වා. ඉතින් නමුත් නලින්ද ජයතිස්සට සෙන්ස් එකක් තිබුණේ නැහැ. ඉතින් ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ තව මාධ්‍යවේදියෙක් අහන්නේ සමාව ගන්නවත් කනගාටුව පළ කරන්නවත් මැලි වෙනවද තාම කියලා. හිත මාර විදියට කියන්නේ දුක හිතලා හිටියේ ඒ සිද්ධිය සම්බන්ධයෙන්. නමුත් ඔබතුමා තාමත් මේ සම්බන්ධයෙන් සමාව ගන්නවත් කනගාටුව පළ කරන්නවත් මැලි වෙනවා. අන්න අපේ ප්‍රශ්නෙත් ඒක. තවමත් ඔබ මැලි වෙනවද? කනගාටුව ප්‍රකාශ කරන්න හරි සමාව ගන්න එපා ඔයා. උගලන්ගේ හරි මාන්නක්කාරකමනේ. අර එක සැරයක් අධිකරණ තීන්දුවක් කතානායකට ලැබිලා තියෙන්නේ කියලා ප්‍රෙස් එකේදීම කිව්වනේ. ඔය ප්‍රෙස් එකේදීම එතකොට විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් අහද්දි නලින්ද ජයතිස්ස නැගිටලා සමාව ගත්තද? නෑ. ඕගොල්ලෝ එච්චර නිහතමානී නෑ. හැබැයි දයාසිරි සමාව ගත්තා ඈ. අර ඕගොල්ලන්ගේ දෘශ්‍යාබාධිත മന്ത്രി කෙනෙක්ට යම් කිසි දෙයක් කියලා අපහාස වෙන දෙයක් කියලා එයා අපහසුතාවයට පත් වෙන දෙයක් කියලා දයාසිරි ජයසේකර සමාව ගත්තා. හැබැයි නලින්ද ජයතිස්ස සමාව ගත්තේ නෑ. එතකොට ඒ වගේ ඕගොල්ලෝ සමාව ගන්න ඉච්චර නිහතමානී වෙන ලතෙත් මිනිස්සු ටිකක් නෙවෙයි. ඒක තමයි හරිම වචනේ. ලතෙත් නෑ ඕගොල්ලෝ. ඕගොල්ලෝ හරි දරදඩුයි. ඕගොල්ලෝ හරි කරකශයි. ඕගොල්ලෝ හරි ත්‍රාඩයි. ඔගොල්ලෝ ගත්ත මතේමයි. ඔගොල්ලෝ නම්‍යශීලී නෑ. පුළුවන් නම් පොඩ්ඩක් නම්‍යශීලී වෙලා පෙන්නන්න. ඒ නම්‍යශීලී වෙන්න තමයි ආර්ට් ඕනේ මිනිස්සුන්ට.
නැත්තම් අර සහෝදරයා නාට්‍ය කියනවා වගේ ඔය සොක්කන් ලොක්කන් වූ කල උන්ට ආට් ඕන වෙන්නේ උන්ගේ නොදැනුවත්කමේ අඩුපාඩු පියව ගන්න නෙවෙයි. හරිද? ඕගොල්ලන්ට ආට් ඕනේ පොඩ්ඩක් නම්‍යශීලී වෙන්න. ආට් නැති වෙච්ච නිසා තමයි ඕගොල්ලන්ට ඔහොම වෙලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. කලා සංගම් තිබුණාට ඒවා සංගම් ඒ සංගම් වල වැඩ කටයුතු වෙන්නේ කොහොමද කියලා අපි දන්නවනේ. ඒ සංගම් වල මිනිස්සුන්ගේ කොච්චර ලතෙත් බවක් තියනවද කියලාත් අපි දන්නවනේ. ඒවා ක්‍රියාත්මක වෙන්නේ කලාව විප්‍රවර්ධනයටද නැත්නම් දේශපාලනයේ බලය පිහිටුවීමටද කියලාත් අපි දන්නවනේ. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ තවමත් ඒ තැනට නම්‍යශීලී නෑ. අපි අවසාන වශයෙන් උත් නලින්ද ජයතිස්සට පුළුවන් නම් කියන්නේ අර මාධ්‍යවේදියා කිව්ව විදිහට තවමත් සමාව ගන්නවත් කනගාටුව ප්‍රකාශ කරන්නවත් මැලි වෙනවද? ඇයි ඒ මැලි වෙන්නේ? ඔබ ඒ තරම් පොරක්ද? මාළනීගේ මට්ටමින් ඔබ ගන්නකොට නලින්ද ඔබ කොච්චර දූවිලි බිඳකටවත් වටින්නේ නැහැ. හැබැයි දැන් පොර වෙන්න දඟලන්න එපා. ඇත්තටම සමාව ගන්න. එහෙම නැත්තම් අඩුම ගානේ සමාව ගන්න තරම් නිහතමානීකමක් නැත්තම් කනගාටුවවත් ප්‍රකාශ කරන්න. කනගාටුව ප්‍රකාශ කරන්න. ඒක පහත් වෙන දෙයක් නෙවෙයි. ඔයාට ඉස්සෙන්න ඕන නම්, ඔයා උතනින් අඩියක් ඉස්සරහට යන්න ඕන නම්, ඔයා මේ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. නැත්තම් තවත් අඩි 2ක් 3ක් 10ක් 15ක් ඉස්සරහට යන්න නම් ඔයා සමාව ගන්න ඕනේ. එහෙම නැත්තම් ඔයාට මේ සමාජයේ ඉස්සරහට යන්න දෙයි කියලා හිතන්න එපා. ඔයා මේ මාල්නී ෆොන්සේකට කරපු ප්‍රකාශය පළවෙනිවෙන්ම පාර්ලිමේන්තුවේ කරපු එක, ඊට පස්සේ දැන් ඔය කැබිනට් ප්‍රෙස් එකේ කරපු උද්දච්ච ප්‍රකාශය ඔයා අවලංගු කරගන්න. ඒ අවලංගු කරගන්න කටයුතු කරේ නැත්තම් අපි අර කලින් වීඩියෝ එකේදී කිව්වා වගේ බිමල් රත්නායකලට හරිනිලට අනුර දිසානායක ජනාධිපතිතුමාට කියන්න වෙන්නේ මේ වගේ මරි මෝඩයොන්ගෙන් ආණ්ඩුව පරිස්සම් කරගන්න කියලා විතරයි.